ලෝක උරුමයක් වෙච්ච පුරාණ ගල්ලමුණෙන් අපි සමුවරගෙන දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම ඓතිහාසික වැදගත්කමක් තියෙන තවත් පුරාවිද්‍යා ස්ථානයකට. ඒක තමයි මේ බුදුරුවයාය පුරාවිද්‍යා ස්ථානය. මේ ස්ථානය දැනගන්න තිබෙන ආකාරයට නම් අනුරාධපුර රාජධානියේ මුල් භාගයේ බිහිවෙච්ච පුරාවිද්‍යා ස්ථානයක්, ඓතිහාසික විහාරස්ථානයක් කියලා තමයි දැන් තොරතුරු ලැබිලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ බුදුරුවයාය පුරාවිද්‍යා ස්ථානයට. මෙන්න මේ පාරෙන් දිගේ තමයි කිලෝමීටර භාගයක්, මීටර 400ක් විතර වගේ යන්න තියෙනවා. අපි එනම් ගිහිල්ලා එතෙන්දී ආයිත් හම්බ වෙමු. ඇලහැර ගල්ලමුණ බලලා මම ඊට පස්සේ කෙලින්ම ආවා ඇලහැර ටවුන් එකට. ටවුන් එකට ඇවිල්ලා ඇලහැර ටවුන් එකෙන් මම මාතලේ ඉඳන් එන හෙට්ටිපොළ බස් එකක නැගලා පිටත් වුණා. කිලෝමීටර 6ක් 7ක් විතර එනකොට මට හම්බ වෙනවා මෙන්න මේ පොල්ලතුවාඩිය කියන එතන බස් හෝල්ට් එකෙන් තමයි මම බැස්සේ. බැහැලා ඊට පස්සේ එතනින් මම ගත්තා හෙට්ටිපොළ ඉඳන් දඹුල්ල බස් එකක්. හෙට්ටිපොළ ඉඳන් දඹුල්ල බස් එකේ මේ මාර්ගයේ ගිහිල්ලා තමයි මේ බුදුරුවයාය පුරාණ විහාරය ළඟ පහින්න ඕනේ. ඊට පස්සේ මෙතනින් බැහැලා කුඩා මාර්ගයක් දිගේ මීටර 500ක් කට ආසන්න ප්‍රමාණයක් මම පයින් යන්න ඕනේ. මෙන්න මෙතන මේ ස්ථානයේ තමයි ඔය බුදුරුවයාය පුරාණ විහාරය තියෙන්නේ. එතකොට බලන්න මෙතන මේ තියෙන ස්ථානය ගත්තොත් එහෙම මේ අඹන්ගඟ තමයි මේ ගලාගෙන යන්නේ. අඹන්ගඟට දකුණු පැත්තෙන් තියෙන්නේ මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය. තම ප්‍රසිද්ධයි වනාලින් ගැවසෙන, විශාල වශයෙන් වනාලින් ගැවසෙන වන රක්ෂිතයක්. ඉතින් ඒක හින්දා තමයි මේ පුරාණ විහාරයත් විදුලි වැටකින් ආරක්ෂා කරලා තියෙනවා වනාලින්ට එන්න බැරි වෙන්න. මෙන්න මේ වගේ තාමත්ම සුන්දර පරිසරයක් වට කරගෙන තමයි මේ බුදුරුවයාය පුරාණ විහාරය පිහිටලා තිබෙන්නේ. හෙට්ටිපොළ දඹුල්ල බස් එකක ඇවිල්ලා මම බැස්සා මේ බුදුරුවයාය පුරාණ විහාරයට යන්න තියෙන පාර ළඟින්. මම දැන් මේ කිලෝමීටර් භාගයක් විතර මේ ටික පයින් යන්න ඕනේ මේ මාර්ගයේ දිගේ. ඒකම ලස්සන මාර්ගයක්. මොකද මේ දෙපැත්තෙම තියෙන්නේ කුඹුරු යායක් තමයි තියෙන්නේ දෙපැත්තෙම. ඉතින් මේ දවස්වල නම් ගොයම් කපල නිසා වෙල් ඉපනැල්ල තමයි දකින්න හම්බෙන්නේ. ඒ කෙසේ වුණත් මේ ඇත්තටම ඒ දර්ශනයත් ඉතාමත්ම ලස්සන දර්ශනයක්. මේ පාර දිගේ මම කිලෝමීටර් භාගයක් විතර පයින් යන්න තියෙනවා මේ පන්සලට. එතන තියෙනවා මේ ගහක පැලක්. මේ මිනිස්සු රැයට මේ පැල රකින්න. මොකද වස්ගමුව ජාතික වනෝද්‍යානයේ තියෙන්නේ මේ ආසන්නයේ නිසා රැයට වල්ලලි බම්බදිනවා. ඉතින් ඒක නිසා ඒකට ගමේ මිනිස්සු මේ තමන්ගේ කුඹුරු යෝගාවල් ආරක්ෂා කරගන්න රැයට පැල් පස්කල තියෙන මේ පැල්පත් වල තමයි ඒගොල්ලෝ ඉන්නා පැල් රකින්නේ. එතන තියෙනවා නෝටිස් බෝඩ් එකක්, පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොරව ස්මාරකය පරිසංස්කරණය කිරීම, සංරක්ෂණය කිරීම, අලුත්තරයා කිරීම, වෙනස් කිරීම හෝ අතිරේක කොටස් එකතු කිරීම, ස්මාරකයට හානි කිරීම, පුරාවස්තු සොරා ගැනීම හා අනවසරයෙන් ගැනීම කිරීම සපුරා තහනම්ය. ඉඩමේ ආරක්ෂාව පිණිස යොදා ඇති වැටවල්, මායිම් කණු, හැඳින්වීමේ පූර්ව යනාදී නම් ඒවාද ස්මාරකයේ කොටස් ලෙස
අදහස් කරනු ලැබේ. එම් කියලා දාලා තියෙනවා. මේ මම හිතන්නේ මේකේ කවුරු හරි වෙනස්කම් කරන්න ගියොත් එහෙම මේකේ වැටමායිම් වෙනස් කරන්න ගියොත් ඒ වගේ සිදුවීම් වළක්වන්න තමයි මේ බෝඩ් එක දාලා තියෙන්නේ. අපිට නරඹන්න ගැටලුවක් නැහැ. අවසරයක් විශේෂ අවසරයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලමු එහෙනම් ඇතුළට ගිහිල්ලා. පුරාවිද්‍යා ස්ථානය බුදුරුවයාය. මෙම ආරණ්‍ය පරිසරයට ඇතුළු වන ඕනෑම කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ එහි ඇති මෙම සංරක්ෂණය කර ඇති පුරාණ ස්තූපය. පුරාණ ගඩොලින් සැදි මෙම ස්තූපය අඩි 15ක 20ක පමණ උසකින් යුක්තයි. ඒ විතරක් නෙමේ, පැතලි ගල් අතුරා ඇති කුඩා සලපතල මළුවක කොටසක්ද අදටත් අපට දැකවලා ගන්න පුළුවන්. සලපතල මළුවේ පසෙක ධාතුන් වහන්සේලා හෝ නිදන් තැන්පත් කර ඇතැයි සැලකිය හැකි යන්ත්‍රකල් දෙකක් සහ තවත් ගල් පුවරු කීපයක් දැකවලා ගන්න පුළුවන්. ශ්‍රීපාද ලාංඡනය සහිත ශෛලමය පුවරුවක් අපිට මේ ආසන්නයේම දැක ගන්න පුළුවන්. මෙම ස්තූපය ආසන්නයේ තවත් කුඩා ප්‍රමාණයේ ස්තූපයක නටබුන්ද දැකිය හැකියි. මෙම ස්ථානය සැබැවින්ම සුන්දරයි. ඒ වගේම ඉතාමත්ම නිස්කලංකයි. රක්ෂිත වනයක් තුළ ඇති මෙම පුරාණ ආරණ්‍ය පරිසරයේ චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමවා ඇති අඩි 25ක් පමණ දිග ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙය පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයට බොහෝ සෙයින් සමානයි. මෙම බෞද්ධ ප්‍රතිමාව පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ ඉදිකළ පිළිමයක් බවට තොරතුරු සඳහන් වෙනවා. දැනට මෙම ස්ථානයේ යම්කිසි සංරක්ෂණ කටයුත්තක් සිදුවෙමින් පවතින බවට බුද්ධ ප්‍රතිමාව වටා සවිකර ඇති යකඩ ආධාරක මගින් අපට පෙනී යනවා. පිහිටි ගලෙහිම නිර්මාණය කර ඇති මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව පුරාණ ශිලා මූර්ති ශිල්ප තාක්ෂණයේ ගුණව වනාව පිළිබිඹු කරයි.
මෙම පිළිමේ ඉදි කළ අවදියේ ඒ වටා තවත් ආරාම 5ක් ඉදි කළා කියලා සඳහන් වෙනවා. ඒ ස්ථානයේ අංග සම්පූර්ණ සංඝාවාසයක් තිබූ බවටත් මෙහි හාත්පස විසිරී තිබෙන නටබුන් වලින් අපිට සනාථ කරගන්න පුළුවන්. පොළොන්නරුව රාජධානියේ පරිහානියත් එක්ක මෙම ස්ථානයේ වල්බිහි වෙලා යන්නේ නැති. බුදුරෝයාය විහාරස්ථානය සොයාගෙන එලිපෙහෙලි කරන්න තිබෙන්නේ වර්තමානයේ අපවත් වී වදාළ දිඹුලාගල ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ වසර 12ක් විතර මෙම ස්ථානයේ වැඩවසලා තියෙනවා මෙහි සංරක්ෂණ කටයුතු සඳහා. පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වන මේ බුදුරුවයාය ඓතිහාසික සිද්ධස්ථානයේ ඉඳලා මගේ සංචාරය මෙයින් අවසන් කරනවා. අපි නැවතත් හම්බ වෙමු මේ වගේම ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක ඉඳලා එතකන් ඔබගෙන් මම දැනට සමුගන්නවා. ආයුබෝවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.